ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම Provide Smart Trading Academy එකට. ඉතින් මම ඔන්න ඔයගොල්ලන්ට පොරොන්දු වෙච්ච ආකාරයටම Auto Forex Trading වල පළමු වීඩියෝ එක අද අරගෙන ආවා. ඉතින් අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕන මොකද්ද මේ Auto Forex Trading කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා Forex Trading කරන ආකාරය පිළිබඳව මොකද මගේ පළමු වීඩියෝ එකේ සරල හැඳින්වීමක් කරා කොහොමද Forex Trading කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒකේ රෆ් අයිඩියා එකක් තියෙනවා Forex Trading කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ Auto Forex Trading වල තියෙන වාසිය මොකක්ද කියලා. තියෙන ලොකුම වාසිය තමයි අපි normal trade කරනකොට අපි manual trade කරනකොට අපිට හොඳට entrance එකක් බලලා ඒ වගේම අපිට හොඳ price movement එකක් බලලා තමයි අපි trade එකකට enter වෙන්න ඕනේ. ඒ වගේම තමයි trade එකක් close කරනකොටත් අපි මේක නිතරම market එක දිහා බලන් ඉඳලා ඒක analyze කරලා තමයි අපිට ඒ profit එකක් ගන්න වැඩසටහන කරගෙන යන්න වෙන්නේ. හැබැයි මේ auto forex trading system එක හරහා අපිට පුළුවන් අපේ ඉන්වෝල්ව්මන්ට් එකක් නැතුවම මේකේ ට්‍රේඩ් එකක් අරගෙන ට්‍රේඩ් එකක් ක්ලෝස් වෙන්න අපිට දාන්න. එතකොට අපිට තියෙන වාසිය තමයි එකක් අපිට නිතරම කම්පියුටර් එක ගාව රැඳී සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් එක අපිට ඒ සඳහා කාලයක් වෙන් කිරීමට අවශ්‍ය වෙන්නේ අපිට ඒක ඕවර්ලුක් කරන්න විතරයි අපිට කාලයක් වැය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ auto forex trading වැඩේ කරගෙන යන්නේ කියලා. ඒක අපි කරන්න අපි භාවිතා කරන්නේ අපි normal trade කරන platform එකම ඒකේ option එකක් තියෙනවා අපිට පුළුවන් expert advisor කෙනෙක්ව design කරලා ඒකට install කරන්න. ඊට පස්සේ අවශ්‍ය parameters ටික යට set කරලා trading ආරම්භ කරන්න පුළුවන්. එතකොට එයා ඒ අපි දීපු parameters වලට අනුව trade කරලා අපිට profit එකක් උපයලා දෙනවා. විශේෂතම කාරණාව තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මම ගොඩනගලා තියෙන මේ සිස්ටම් එක එහෙමත් නැත්නම් මම ඩිසයින් කරලා තියෙන මේ එක්ස්පර්ට් ඇඩ්වයිසර් හරහා ඕනම කෙනෙක්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් without loss. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කිසිම රිස්ක් එකක් නැතුව ඔයාලට එදිනෙදා ඒ අවශ්‍ය කරන ට්‍රේඩ් ටික අරගෙන ක්ලෝස් කරලා දෙන වැඩේ එයා කරලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මම මේ කියලා දෙන ඒවා ටික හරියට ඉගෙනගෙන ඉවර වෙලා හරියටම ක්වොලිෆයිඩ් කට්ටියට මම මේ සිස්ටම් එක දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ හරහා ඔයගොල්ලන්ගේ ප්‍රොෆිට් එක මන්ත්ලි ප්‍රොෆිට් එක earn කරගන්න. ඒත් එක්කම මම මේ කතා කරන දේවල් යම් අපැහැදිලිතාවයක් තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp නම්බර් එකට ඔයගොල්ලන්ට පුළුවන් මැසේජ් එකක් දාන්න මම ඒවට රිප්ලයි කරනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ සිස්ටම් එක රන් වෙන්නේ කොහොමද මේ සිස්ටම් එක කරා ප්‍රොෆිට් එකක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ කියලා මම දැන් ඔයාලට මේ දැන් තිරේ දිස් වෙන වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙයා කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා
රයිට්. ඕගොල්ලෝ දැක්කා මගේ සිස්ටම් එක හරහා කොහොමද ප්‍රොෆිට් එකක් earn කරන්නේ, ඒ වගේම ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දැක්කා. ඉතින් අපි බලමු දැන් මේ වැඩේ පටන් ගන්න අපි මුලින්ම මොනවද කරන්න ඕනේ කියලා. අපි මේක ගැන කතා කරන්නේ මුකුත්ම නොදන්න කට්ටියට සරලව තේරෙන්න තමයි මේ විදිහට කතා කරන්නේ. ඉතින් අපි බලමු මුලින්ම මොනවද මේ සඳහා කරන්න ඕනේ කියලා. අපිට හිතුව විදිහට මේ ප්ලැට්ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්න බෑ. ඒකට හේතුව තමයි ෂෙයා මාකට් එක ගැන මේකටත් ඉන්නවා බ්‍රෝකර්ස්ලා. ඉතින් අපි හොඳ බ්‍රෝකර් කෙනෙක් අපි හොයාගෙන තෝරගෙන ඒගොල්ලන්ගේ තියෙනවා බලන්න ක්‍රයිටීරියාස් ඒවා ටික බලලා අපි හොඳ බ්‍රෝකර් කෙනෙක් අපිට ගැලපෙන බ්‍රෝකර් කෙනෙක් අපිව තෝරගෙන අපි ඉස්සෙල්ලා මේ බ්‍රෝකර් යටතේ රෙජිස්ටර් වෙලා account එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ අපි account එක verify කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලෝ account එක verify කරගත්තට පස්සේ අපිට දෙනවා platform එකට login details. ඊට පස්සේ අපි platform එක download කරගෙන අපේ auto trading system එකත් එකට install කරගෙන අපිට ඒකට fund කරලා අපි trade කරන්න පුළුවන් අපිට trade කරන්න fund කරන්න ඕනේනේ. එතකොට අපිට trade කරන්න අවශ්‍ය funds ටික අපිට fund කරලා ඉවරලා අපිට පටන් ගන්න පුළුවන් trading. එහෙනම් අපි ඊළඟ chapter එකෙන් හම්බෙමු. මම ඊළඟ chapter එකේ පටන් ගන්නවා ඔයගොල්ලන්ට කොහොමද හොඳ broker කෙනෙක් තෝරගෙන කොහොමද ඒ broker යටතේ register වෙලා account එක verify කරගන්නේ සහ MT4 එහෙම නැත්නම් අපි trade කරන platform එක download කරගෙන ඒක setup කරගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එනවා. එතකොට ජය වේවා.